නැවත කියන එක. හටගාල කරගෙන. ඇහෙනවද කියන එක. අපි ඉස්සෙල්ලාම අහන්නේ මේ ඩිෆයින් කරන්නලු මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකයි. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ මොනවා හරි කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා කම්පියුටරේට ප්‍රෝග්‍රෑම් ලියන්න පාවිච්චි කරන ඉගෙන. අකුරු සෙට් එකකට තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියන්නේ නැත්නම් ඔය මොනවා හරි ස්පෙસિෆික් කැරක්ටර්ස් ටිකකට තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ. ඒකෙන් පුළුවන් පරිගණකයට අපිට උපදෙස් දෙන්න ඊට පස්සේ උපදෙස් දීලා ඒකට අදාළ ක්‍රියාවන් කියන්නේ කැල්කියුලේෂන් යන කැල්කියුලේෂන්ස් කරන්න. ඒකට තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් පාවිච්චි කරන්නේ. සාමාන්‍ය එක්සාම්පල් විදිහට C# Visual Basic ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියලා. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ sequence or set of instruction in programming language for computer execute. ඒ කියන්නේ කම්පියුටර් execute කරන්න අපි අනුපිළිවෙලකට මේ ලබා දෙන උපදෙස්මාලාවට තමයි අපි කියන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඊට පස්සේ අපිට login page එකක් දීලා තියෙනවා. login page එකේ කියනවා following login form issued to simple Windows Home application කියලා තියෙනවා. මේක කියලා තියෙනවා අපිට name the components required to about GUI. මේ කියන GUI එක බලලා බලලා අපිට මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක දකින්න පුළුවන් වෙන components මොනවද කියලා හඳුන්වනවා. මේකේ components ප්‍රධාන වශයෙන් තුනක් දකින්න පුළුවන් වෙනවා. එකක් තමයි static මේ text එකක් තියෙනවා login කියලා. ඊට පස්සේ තියෙනවා text box තියෙනවා. ඊට පස්සේ images box දෙකක් තියෙනවා. ඊට පස්සේ login button එකක් තියෙනවා. ඒතර අපිට මෙතෙන්ට ලියන්න පුළුවන් components විදියට buttons ඊට පස්සේ text box ඊට පස්සේ label සහ images තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මේකට suitable for each component you have. දැන් මෙතන තියෙන මේ components වලට specific නම් එකක් දෙන්න කියලා තියෙනවා. ඒ specific නම් අපි කතා කරා දැන් login button එකට නම් අපිට දාන්න පුළුවන් LBL login කියලා. ඊට පස්සේ image එකට නම් අපිට දාන්න පුළුවන් img user කියලා. img ද කියලා මට මතක නැහැ. Dynamics XGPT එකේ tag ටිකක් අරගෙන පුතා. image එකට img වගේ තමයි මතක. ඒක මම හිමින්ම තියෙද්දි නැත්තා. හරි. අපි image එකකට දාන picture box එකට අතන image box නෙවෙයි එකට දාන්න ඕනේ picture box නේ. ඒකට දාන්න ඕනේ PIC එකට අදාළ logo එක. මම මේකත් මතක් කරගන්න. සාමාන්‍ය text box එකට නම් TXT username දානවා. text password දෙකක්ම එක සමාදින් button එක ගත්තොත් එම් BTN login. ඊට පස්සේ label එකක් ගත්තොත් LBL. ඊට පස්සේ check box එකක් ගත්තොත් CHK. ඒ කියන්නේ check box එකේ CH මෙන්න මේ කී අකුර අරගෙන ඉවරලා ඒක ලියලා දෙන්න. ඊට පස්සේ radio box එක ගත්තට පස්සේ RTO රේඩියෝ කියන එක දාලා දෙනවා. ඊට පස්සේ කොම්බෝ box එකක් ගත්තට පස්සේ CMB කියන එක දාලා දෙනවා. list box එකක් ගත්තට පස්සේ LST item picture box එකක් ගත්තොත් එහෙම PIC මුල් වචන තුන දාලා logo කියලා දාලා දෙනවා. ඊට පස්සේ group box තියෙනවා. group box එකේ GRP panel එකේ PNL ඊට පස්සේ date time එකේ date time picker ඒක තියෙනවා. ඊට පස්සේ numeric up කියලා දෙනවා. numeric up down එකේ මෙහෙම අරගෙන තියෙන progress bar track ඊට පස්සේදී ඔය විදිහට තියෙනවා. දැන් අපි අතන තියෙන picture box එකක් නේ. එතකොට picture box එකට අදාළව අපිට සාමාන්‍යයෙන් දාන්න පුළුවන්
අපිට සාමාන්‍ය පික්චර් බොක්ස් එකට දාන්න පුළුවන් මේ PIC මේ PIC user කියලා දාන්න පුළුවන්. user කියලා දාන්න පුළුවන්. අයිමත් අපිට දාන්න පුළුවන් PIC password දාන්න පුළුවන්. ඒ images දෙකට. එතකොට මේක ලියන්න මේ මෙන්න මේ component එක පාවිච්චි කරේ මේක. ඊට පස්සේ මෙතන text box දෙකක් තියෙනවානේ. text box දෙකට මට ලියන්න පුළුවන් txt username. අනිත් එක දාන්න පුළුවන් txt password. buttons දෙකට දාන්න පුළුවන් btn login එකයි. ආයෙත් තියෙනවා btn cancel button එක. ඔන්න ඔය විදිහට තමයි ඒකට උත්තරේ ලියන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊට පස්සේ තියෙනවා write the C# program implement give functionality when user click button. මේ functionality එකක් ලියන්නලු user ගේ button එක click කරාට පස්සේ login button එක මම මේකේ program එක ලියන්න යන්නේ වෙලාව නැති නිසා මම මේ හරින් මේ code එක නිකන් පෙන්නන්නම් මෙන්න මෙහෙමයි එන්න ඕනි කියලා. මේකේ තියෙන display for template converter කියන එක when user enter valid username and password as you admin name is sorry username admin and password admin and pass මේ දෙක තුන හතරකින් තියෙනවා. ඊට display name එක තියෙන්නේ FRM temperature converter කියන එකයි. එතකොට අපි කරන්න ඕනේ function එකක් ලියන්න ඕනේ. මම function එක ලියන්න මේක ගන්නවා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපි කියන්න ඕනේ මේකට අපි private void එකක් හදනවා. private void අපිට දීලා තියෙන්නේ මම දීලා තියෙන්නේ FRM temperature converter කියලා. ඊට පස්සේදී අපි මේක දානවා event sorry object sender ඊට පස්සේ event arg කියලා. ඊට පස්සේ function එක ලියන්න ගන්නවා. එතන private එකේ private අප්රූව් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ එහෙම දාලා අපි ඊට පස්සේ චෙක් කරගන්න ඕනේ මෙතනින් අපි වෙන values දෙක අරගන්න ඕනේ මේ variables දෙකකට. ඊට පස්සේ variable දෙක සමානද බලන්න මේකට if condition එකක් දාලා check කරනවා if password and username මේක සමානද කියලා. එහෙම සමාන නම් ඇතුළේ තියෙන වැට ටික් කරන්න කියලා. එතකොට මෙතන display මෙතන කියන්නේ මේ display the from name FRM temperature කියන එක when user enter valid username and password. මේක මේ click කරාට පස්සේ මේ username එකයි password එකයි click කරාට පස්සේ මෙන්න මේ FRM temperature converter කියන එක පෙන්වන්න කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් ප්‍රශ්නේ කියනවා when the username password or
password is incorrect, display an error message, state invalid user or password කියන එක පෙන්වන්න කියලා කියනවා. මේක මෙතෙන්ට එන්නම්කෝ. දැන් මෙතෙන්ට ආවට පස්සේදී අපි කතා කරපු ඔය label text box buttons ටික තියෙනවා. මෙතනදී suitable names වලට දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙතනට ආවට පස්සේ මේ විදිහට තියෙනවා private void btn click කියලා. btn click එකක් තියෙන එක මෙන්න මේ login button එකට තමයි ලියලා තියෙන්නේ. object center event arg ඊට පස්සේදී මෙතන කරලා තියෙනවා අර username එකයි text field එක ඇතුලෙන් එන එකයි assign කරගෙන තියෙනවා. මේ txt username.text මෙතන password එක අරගෙන තියෙනවා txt.password කියලා. ඊට පස්සේදී condition එකක් check කරනවා username එක සමානද double සමාන අපෝ දාලා වෙලා admin එකත් එක්ක සමානද සහ password එක මෙන්න මේකට සමානද. එහෙම password නම් මෙන්න මෙතන පෙන්නනවා new temperature converter show කියලා පෙන්නනවා. new new firm temperature converter කියන එක පෙන්නනවා. ඒක තමයි show කියන එක පාවිච්චි කරන්නේ. else කළා අපි ඊට පස්සේ message box එකේ මේ show කරනවා invalid username or password කියලා. මෙතනින් මේ static text එකක් විදියට පෙන්වනවා. ඒකට තමයි show කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. new කියලා දැම්මා. මෙන්න මේක දැම්මා. show කියලා දැම්මා. බලන්න. අන්න නිකන් බටන් එකක් දාලා ඒ ටෙක්ස්ට් එක විතරක් පෙන්නන්න. බටන් එකක් දැම්මා. බටන් එකට ලියනවා new new කියලා දාලා මම කියනවා converter කියලා. paper converter එතන sign කරලා තියනවාද අපි? දන්නවා අපි condition එකක් දාලා තියෙනවා. ඒ සමානද එකට කියනවා. එතන තියෙන මේ ෆන්ක්ෂන් එක මම මෙතනින් මේ පල්ලෙහා මේ ෆන්ක්ෂන් එක ලියලා පෙන්නන්නම්. මම ඒතොර ලියන්න ඕනේ private void මේ ෆන්ක්ෂන් එකේ නම ලියලා කියන්නම්. පෙන්වන්න බෑ මොකක් කර මෙතන මේ ෆන්ක්ෂන් එකකට තමයි මේක පෙන්වන්න කියලා තියෙන්නේ. දැන් මෙතන එරර් එකක් කියන්නේ මේක ප්‍රෝග්‍රෑම් එකේ ලියන නිසා. කොහොම වුණත් මේ එහෙම මේ ෆන්ක්ෂන් එකක් ලියන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් එක ඇතුලෙන් කෝල් කරනවා ඇති ඒ අදාළ ටෙක්ස්ට් එක මේක පෙන්වන්න කියලා. ඒතකොට ඒක තමයි ලියන්න තියෙන්නේ. එතන මට හරියටම තේරෙන්නේ නැහැ මොකක්ද කියන්නේ කියලා. ඊට පස්සේ මම ඊළඟ ප්‍රශ්නේ යන්න ඉන්නේ නැතුව
ඊළඟ ප්‍රශ්නේ කියනවා write the exit අපි කතා කරන්නේ application exit button cancel button click object send event arg කියලා ලිව්වා application exit කියලා ලිව්වා. ඊට පස්සේදී මෙතන තියෙනවා briefly explain following by suitable example දෝ මේ මෙන්න මේ වලට sequentially structure එකක් කියලා කියන්නේ sequence structure එකක් තමයි අපි මේ ලියන්නේ. උදාහරණයක් ලියලා පෙන්නන්නම්. උදාහරණයක් විදිහට මම ෆන්ක්ෂන් එකක් ලියනවා විදිහට ගන්නවා. මම ලියනවා private void මේ ටික දාලා නැහැ. මම මේ ෆන්ක්ෂන් එකක් ලියන්නේ ptn කියලා මම එහෙම පොඩි ෆන්ක්ෂන් එකක් ලියන්නේ. මේක ලියනවා මම int සමානයි int i සමානයි 1යි i int i1 සමානයි 2යි. ඊට පස්සේ මම කියනවා console මෙහෙම කරන්න console write i plus i1 කියන එක මේක කරන්න. මේක ගත්තට පස්සේ මේක සීක්වෙන්ස් එකක් නේ දෙන පිළිවෙලකට නේ තියෙන්නේ. අන්න එහෙම එකකට අපි කියනවා මේ සීක්වෙන්සි ස්ට්‍රක්චර් එකක් කියලා. ඒක තමයි උතන තියෙන්නේ. ඊට පස්සේදී සිලෙක්ෂන් ස්ට්‍රක්චර් එකේ සිලෙක්ෂන් එක ගත්තට පස්සේදී මේ සිලෙක්ෂන් එකක් විදිහට ගන්න පුළුවන් අපිට මේ අපි අර කන්ඩිෂන් එකක් ඉස්සෙල්ලා චෙක් කරලා එහෙනම් අපි කන්ඩිෂන් එකක් චෙක් කරන එකක් තියෙනවානේ. ඊට වඩා i1 ලොකුද කියලා ගන්නවා. අපි ඒකට අදාලා මේ true එක ලියනවානේ. මම කියනවා console hello console write print කරන්න hello world. ඊට පස්සේ ඒකට මේක දාලා අපි කියනවා මෙතන console වැඩ කරන්නේ නැහැ. console write ඊට පස්සේ ඒකේ false එක ලියනවා. hello විතරක් වෙන්න. ඔය විදිහට තමයි එන්නේ. මේක වැඩ කරනවා මෙතන වැඩ කරන්නේ. මේක අපි කියනවා condition loop එක කියලා. මොකද මේක මේ form එකක් නිසා තමයි මේ condition එක වැඩ කරන්නේ නැත්තේ. console එකක් ගන්නවා. so application එකක් ගන්නවා. දැන් if කියලා නෝ. if කියලා එන්නේ නැහැ. ඒතකොට if condition එක වෙනවනේ මොකක්ද වැරද්ද? right line p string so right can right line के लिए हम पहले बताते हैं. condition implement කරනවා. set time එක පිළිලා දානවා.
මට හිතන අවුල. ඔය කන්ඩිෂන් වැලියු එක මේ කන්ඩිෂන් එක මේ බැලුවද මේ මේකයි කියලා. ඒකත් බලන්න ළමයි සාම්පල් ෂීට් එක. මේ අර සීක්වෙන්ස් එක මේ සිලෙක්ෂන් කන්ඩිෂන් එකක් මෙතන තියෙන්නේ මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන් අර කලියුවත් හරි. මෙතන ලූප් එකක් while do while ඒ ඕනම එකක් ලියන්න පුළුවන්. මෙතන එහෙම එකකුත් දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට මම යන්න. Following graphical user interface that convert a given temperature into, what is the purpose using the group box? Group box මොකටද දාන්නේ පාවිච්චි කරන්නේ? group box එකේ මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක මේවා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට group box එකක් අරගෙන group box එක ඇතුලේ buttons ඊට පස්සේදී ඔය item list කරන හැම දෙයක්ම කියන්නේ multiple purpose තමයි group box පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට අපිට මේ group box එකක් ඇතුලේ button එකක් දාලා තව දාන්න පුළුවන් රේඩියෝ දාන්න පුළුවන්. ආයෙ තව චෙක් බොක්සස් දාන්න පුළුවන්. මල්ටිපල් යූසේජ් වලට තමයි මේ group box එක පාවිච්චි කරන්නේ. බලමු ආන්සර් ෂීට් එකේ මොකක්ද තියෙන්නේ කියලා. අපිට තියෙනවා what is purpose කියලා උත්තර දෙන්න. radio buttons with optional captions වලට පාවිච්චි කරනවා කියලා කියන group box radio buttons with and option captions වලට පාවිච්චි කරනවා කියලා මේ තියෙන group box එක. මේ තියෙන group box එක මේ පොඩි කොටුව group box එක. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා name is the important property used identify GUI control components given another of the each following control that we use about application. Name property is an important property used to identify control components given another property of each following controls can be used about the application. begin with මෙතන කියලා දෙනවා ෆෝම් එක. ෆෝම් අරගෙන text black allow font size. text color එක black color font color force color කියලා change කරන්න පුළුවන්. අය radio එක අතර පස්සේ text size check කියන එක button text black color font කියන එක. මේක නම් කියලා දෙන්න මට තේරෙන්නේ නැහැ මම දාන්නේ. font is important property use identify GUI components. Give another property of each following control use about මේ application එකේ මම හිතන්නේ මේ form එක ඇතුලේ අපිට වෙනස් කරන්න පුළුවන් properties. text එක ඊට පස්සේ back color එක font color එක font එක size change කරන්න පුළුවන්. දැන් text box එක අතර පස්සේ text box එක අපිට පුළුවන් black color එක font color එක post color එක වෙනස් කරන්න. ඒ ඊට පස්සේ රේඩියෝ බොක්ස් එක ගත්තට පස්සේදී රේඩියෝ බටන්ස් ගත්තට පස්සේ ටෙක්ස්ට් සයිස් චෙක් කියන එක වෙනස් කරන්න පුළුවන්. බටන්ස් ගත්තට පස්සේ ටෙක්ස්ට් එක ඒක ඊට පස්සේ black color back color එක ඊට පස්සේ font එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ ටිකක් ඔය 10 තියෙනවා. ඊට පස්සේ C# port converter given temperature to a required unit. C# port converter a given temperature required unit. හින්ට් එක තියෙනවා මේ C සමානයි මෙන්න මෙන්න F එකෙන් අඩු වෙන්න ඕනි කියලා. when F කියලා කියන්නේ Fahrenheit කියන එක. ඊට පස්සේදී C කියලා කියන්නේ Celsius කියන එක. මෙතන මේ තියෙන දෙකට මෙන්න මේ උඩ තියෙන ටෙම්පරේචර් එක කැල්කියුලේට් වෙන්න තමයි හදලා තියෙන්නේ. මේකට කෝඩ් එක ලියන්න කියලා තමයි කියන්නේ. කෝඩ් එක ලියන හැටි කියලා දෙන්නද?
මේකේ අපිට තියෙනවා ටෙම්පර් කියලා එකක්. මේකේ ඉස්සෙල්ලාම තියෙනවා මේ ටෙක්ස්ට් බොක්ස් එකක්. ටෙක්ස්ට් බොක්ස් දෙකක්ම තියෙනවානේ. මේ ටෙක්ස්ට් බොක්ස් දෙකම ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා රේඩියෝ බොක්ස් දෙකක්. ඒකට කියනවා රේඩියෝ කියලා. රේඩියෝ. රේඩියෝ බොක්ස් දෙකක් තියෙන. ඊට අමතරව තියෙනවා කන්වර්ටර් කියලා. කන්වර්ටර් කියලා බටන් එකක් තියෙනවා. මේක ඇවිල්ලා සෙල්සියස් යට 2 සෙල් කියලා දාන්න. මේක දාන්න 2 පෙරා පෙරා. කොහොම තියෙනවා. ඊට පස්සේ මම මේකට ස්පෙસિෆික් නම් ටික දාන්නම් RTO පෙරා කියලා දාන්න. ඊට පස්සේ මේක දාන්න RDO සෙල් කියලා දාන්න. මේක දාන්න TXT ටෙම්පරේචර් නිසා මම ටෙම් කියලා දාන්නම්. මෙතන දාන්න to result. so TXT result කියලා. හරිනේ. දැන් මෙතනදී කරන්න ඕනි අපි ඉස්සෙල්ලාම මේකෙදී අපිට ගාන හදන්න ඕනි විදිය තියෙනවා. මේ මෙතන තියෙන්නේ ඉස්සෙල්ලාම අපි ටෙම්පරේචර් ගන්න ඕනි. මේ මෙතන අපිට දීලා තියෙනවා ටෙම්පරේචර් ඉන්ට් එක තමයි C කියන්නේ කොහොමද සෙල්සියස් ගානනේ. ඒතර අපිට දීලා නැහැ මේ මෙතන මේ ගන්න ටෙම්පරේචර් මොකින්ද ගන්න ඕනි කියලා. ප්‍රයිස් ගන්නට කියලා ටෙම්පරේචර්. අපි මෙතන මේ එකක් ගන්න ඕනේ නැහැ මොකද අපිට එතන කියලා නැහැනේ. අපි දැන් හිතමු මේ මෙතන මේ ටෙම්පරේචර් එක ගන්නනේ මේ ඕනේ. රිසල්ට් එක ගන්න නෙමෙයිනේ. ඒතර අපි මේක ලියන්න ඕනේ. මේ යූසර් පැත්තෙන් මොකද රිසල්ට් එකක් ගන්න නැහැ. අපි ලියන්නේ මෙන්න මේ ටෙම්පරේචර් බොක්ස් එක ෆිල් වෙන්න මෙන්න මෙතනින් කෝඩ් එක. එතකොට ම්ම් එතකොට ප්‍රශ්නයක් එනවා. දැන් මෙතනින් මම සිලෙක්ට් කරන්නේ to සෙල්සියස් නා මෙතන ෆෙරාවලට මේ වැලියු එකක් එන්නේ නැහැ. බලමු මේක ස්ට්‍රීට් එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අර බටන් එක තියනවාද කියලා බලනවා. බටන් එක ක්ලික් කරනවා මේ සෙල් කියලා මේ එකක් හදාගෙන ඒක කන්වර්ට් කරනවා ඩබල් වලට. ඉන් ටෙම්පරේචර් ටෙක්ස්ට් එක. හරි. ඊට පස්සේ මෙතන FR ඊට පස්සේ සෙල් එක වැඩි කරනවා 9 විස බෙදෙනවා 5 ඊට පස්සේ එකතු කරනවා 32. ඒක ගත්ත හැටි තේරුණාද?
මේ දෙක හරි මේ දෙක චෙක් කරගෙන තියෙන කන්ඩිෂන් එකක් ඇතුලේ පස්සේ මෙතන සෙල්සියස් ගන්න 9න් ගුණ කරනවා මෙතන 32කින් අඩු කරනවා. දැන් මෙතන 32කින් අඩු කරන කතාව හරි. ඒක 5න් 9 බෙදලා ඉවරලා 1 ගන්නවා කියලා හරි. මෙතන කරලා තියෙන්නේ ඇයි එහෙම කියලා තමයි ප්‍රශ්නේ. ඒක තියලා යන් අපි අනිත් ඉවෙන්ට්ස් වලට briefly about the in programming given latest two example events වලට examples වලට උදාහරණයක් click ඊට පස්සේදී double click මම හිතන්නේ ඒව තමයි මේ events කියලා කියන්නේ events වලට ගන්න වෙන්නේ ඒවා event ඔය තියෙන මේ තියෙන්නේ click double click keypress mouse click double click ඊට පස්සේදී mouse down mouse enter mouse move mouse up mouse wheel key press කියන ඒවා තමයි events. An event is signal that inform application something important has occurred. It was the from example when user click control on form, the form can click event and call producer that handle the event. උදාහරණයක් විදිහට තියෙන මේ යූසර් කෙනෙක් ඇවිල්ලා මේ මොන හරි කන්ට්‍රෝල් බටන් එකක් ක්ලික් කරලා පස්සේ ෆෝම් එකේ ඉවෙන්ට් එක දාලා කෝල් කරන මේ ඒකට අදාළ පෝට් එකට මේ කෝල් කරනවා කියලා කියන්නේ. එතකොට මේ මට පේන්නේ මැසේජ් එක. දැන් FR සෙල්සියස් FR කරන්න 32ක විතරයි. එහෙනම් මොන හරි කැල්කියුලේෂන් එකක් තියෙනවද මේ මෙතන කරන්නේ එතකොට මේ කීයක්ද එකතු කරන්නේ එතකොට 9න් ගුණ කරනවා සෙල්සියස් ඊට පස්සේ 5න් බෙදලා 32ක් එකතු කරනවා එතකොටද මේ එහෙම ආ ඉතින් ඒක දන්නේ නැති මිනිස්සෙක් ආවොත් එහෙනම් මේක කරගන්න බෑ ඒ නිසා තවත් ඒකේ ප්‍රශ්න ඉන්නේ write the method performs task write the method the performance the given task display message indicate which mouse button left right is left right click on form indicate mouse button is click on form you know private void frm test mouse down කියලා කියන්නේ mouse down object ගන්න මෙතන e කියලා එකක් අරගෙන වෙලා තියෙනවා e button mouse button left message box show left mouse button click else e ඒ කියන්නේ මෙන්න මෙතන මේ e අරගෙන තමයි මෙතන හදලා තියෙන්නේ else if e dot buttons mouse buttons right මෙතන බලන්න මේ බටන් එක ක්ලික් කරාද කියලා තමයි බලන්න මෙතන කියන්නේ display message indicate which mouse button click කියලා. ඒ කියන්නේ මොන බටන් එකද ක්ලික් කරන්න කියලා බලන්න. මේකදී බලන්න මේ ක්ලික් නෙවෙයි ෆෝම් එක ඇතුළේ මේක ටෙස්ට් කරනවා mouse එකේ අපි මොන key එකද press කරන්නේ. mouse එකේ තියෙනවනේ left and මේ right කියලා buttons දෙක. එතකොට මේ function එක call වෙන්නේ mouse down කියන call එකේ mouse down එකේදී මෙන්න මේ e segment එක ඇතුළට එන e segment එක buttons වලට සමාන කරගෙන ඉවරලා mouse button left එක click කරාද කියලා බලන්න. හරිද? එහෙම click කරා නම් මෙන්න මේ message box එකේ මෙන්න මේක print කරන්න කියලා දෙන්නේ. else if දාලා e button mouse buttons right කියලා click කරලා මේක මේ කරනවා.
මේක ලියලා බලමු. කරේ නැති නිසා එන්නකෝ. මම මේ හෝම් සෙට් එකට ඇවිල්ලා හෝම් සෙට් එකනේ මම නිකන් එකක් හදන්න private void දාන්න abc වදාලා mouse down කියලා. මම දෙන්නේ mouse down එකේ හරිනේ mouse down නේ මම මෙහෙම නමක් දීලා mouse down කියලා දුන්නා. ඊට පස්සේ මම ලියනවා මෙහෙම එකක් object send mouse මෙතන ලියන්න ඕනේ mouse event arg කියලා. mouse event arg කියන එක ලියන්න. mouse event arg අපි නැත්තම් ලියන්නේ event arg විතරයි. දැන් mouse එකෙන් ගන්න එකක් නිසා mouse එකෙන් ගන්න එකක් නිසා මෙතනට t කියලා දාලා දැන්ලා මේක අපි මෙහෙම දානවා. ඊට පස්සේදී අපි if condition එකක් check කරනවා. අර මෙන්න මෙතෙන්ට ආවෙන e එක මෙන්න මේ e එකෙන් තමයි මේ mouse එකට අදාළ component එක අපි check කරන්නේ. එතන මම check කරනවා e dot button සමානද mouse buttons click එකට buttons dot left එකට සමානද කියලා බලන්න. මාත් මේ දැන් කරන්නේ මාත් මේක දන්නේ නැහැ මම මේකෙන් බලන්නේ. එහෙමනම් message box එකක් දාන්න කියලා කියනවා. ඒක show කරන්න කියලා කියනවා. left mouse button කියලා දානවා. ඊට පස්සේදී else if එකක් දාලා කියනවා. else if එකක් දාලා අපි අහනවා අර e button එක සමානද mouse එකේ mouse button එකේ right එක. මොනම message එකක් box එකේ show කරන්න. message box එකේ show කරන්න right කියලා right mouse කියලා. දැන් අපි බලමු මේක වැඩ කරන විදිහ. මම මේක home එක ඇතුළේ call කරලා බලමු. අපි home එක ඇතුළේ දාලා ප්‍රශ්නයක් තියෙනවා අත්තරේ. ඒක එන්න ඕනේ මේ home එක ඇතුළේ බලමු. කවුරුත් කියනවා
Saya juga. ඒත් අවුලක් වෙනවා මේක මම දන්නේ කොතෙන්ට හරියට දාන්න ඕනි කියලා. ඒක ඒකට ලියන්න ඕනේ මෙන්න මේක තමයි ෆන්ක්ෂන් එක. ඒ ෆන්ක්ෂන් එක ලියන හැටි තේරෙනවද? පිටි හිතන්න බෑ ලොකු ලොකු දේවල් ඒ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ private void btn text dot click objects and mouse event arg කියලා එකක් තියෙනවා. මේක තියෙනවා short set value given string when you use a click button. මෙතනට දාලා තියෙන btn click mouse මෙන්න මේක ඕනේ නෑ. මේක ඕනේ නෑ මේක වැඩ කරන කොහොමත් මේ when in a given string array when use a click button එක ක්ලික් කරාට පස්සේනේ බටන් එක ක්ලික් කරාට පස්සේ කියන්නේ මේක කොහොමත් මෙතන ක්ලික් දාලා object sender මෙතන දාන්න ඕනේ event args කියලා mouse event args ඕනේ අපි මෙතනත් දැම්මේ mouse event args දාලි වෙලා මෙතන අපි ඉස්සෙල්ලාම කරන්නේ array එක sort කරනවා array එක sort කරනවා කියලා කියන්නේ යඩියක් දෙන්න sort කියන්නේ තියෙනවා නෑ sort කරනවා කියලා කියන්නේ මේ array එක වැඩි පිළිවෙලේ ඉඳලා අඩු පිළිවෙලට ලියන එක තමයි sort කරනවා කියලා කියන්නේ. ඔකේ reverse method එකක් තියෙනවා. reverse method එකකින් වෙන්නේ මේ reverse method මේ method එකකින් වෙන්නේ පල්ලෙහා ඉඳලා උඩට ලියන එක තමයි කරන්නේ. වැඩි එකේ ඉඳන් උඩට ලියනවා. වැඩි එකේ ඉඳලා පල්ලෙහාට ලියනවා sort එකේ අනිත් reverse method එක යනවා ඒක අනිත් පැත්ත. දැන් මේක දැන් මම කා කියන එක console dot write line කියන්නම් cast කියන එක මෙහෙම කරන්න කියලා. console
රීඩ් ලයින් එක දාන්න. මේකෙදි මං කොහොමද ඒක වෙනස්කම් කියලා පෙන්නන්නම්. දැන් මෙතන සෝට් කරන්න කලින් මෙතන print වෙනවා. එතන මම තව console එකක් දාලා එක බෙදෙන්න අයින් කරන්න console right line. නිකන් මේකෙන් පස්සේ බෙදලා පේන්නේ මේ කොහොමද සෝට් වුණාම තියෙන්නේ කියලා. සිස්ටම් ස්ට්‍රීම් තමයි ඉන්නේ. සිස්ටම් ස්ට්‍රීම් කියන එක පෙන්නන්න. එතනම තියෙන ඇදගෙන එනවා. එතන තිබ්බෙත් එකක් නේ. මොකක්ද අවුල? මේක කොහොමත් ගන්න බෑ මෙතන සෝට් කරන්න කියලා තියෙන මෙතන නැති එකක්. මේ කා කියන එකනේ මෙතන ස්ට්‍රින් එකේ වැලියු එක. මේ ARR කියන එක ගන්න බෑ. එම ගන්නවා නම් මේක ARA.sort මේ කා කියන මේ ඇරේ එක තමයි ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ඊළඟ එක private bool test number int x and y. මෙතන තියෙනවා check given two integer numbers and return and turn one them in thousand. Check given integers and return turn if the ගොඩක් අමාරු පේපර් එක කිසි දෙයක තියෙනවා තේරෙන්නේ සමහරක් දේවල්. So calculate some value given array integer. sum එක ගන්නලු මේ integer values වල තියෙනවා. මේකද කරලා තියෙන්නේ private void sum integer and photo දාලා නම් කියලා දාලා තියෙනවා. in sum සමානයි 0 from I ඉර දෙකෙන් කියන්නේ O gate එක. O gate එක. ඇයි මං එදා කියලා දුන්නේ JavaScript ඇතුළේදී and කියලා කියන්නේ and gate එක. මෙහෙම කියන්නේ O gate එක. O gate එක. මෙහෙම තියෙනවා නම් අපි ඒකට කියනවා not gate එක කියලා. එක value එකකට විතරයි දාන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට false කියලා එකක් තියෙනවා නම් false එක ඉස්සරහින් මෙහෙම දාලා තිබ්බොත් මේක true වෙනවා. හැමතිස්සෙම not gate එකකින් වෙන්නේ ඒක අනිත් පැත්තට. මෙතන කරනවා
මේක කරන්න මේ calculate some values in a given array of integers. ඒතර sum කියලා මේ තියෙනවා in කියලා මේ මෙතන පටන් අරගෙනම තියෙන මේ array එකකින් int එකකින් number කියන array එකකින් පටන් ගන්න තියෙන sum එක 0 කියලා තියෙනවා. මෙතන තියෙන ඉතින් කොහොමද sum සමානයි sum ධන sum ධන number 1 එකට මේ i එකට එන value එක එකතු කරන්න ඕනේ. දැන් මෙතන int එකේ i වලගේ බිඳුවයි. ඊට පස්සේ ඉතින් numbers වල length එක length එකට වඩා i අඩුද කියලා බලනවා. nums length එකක් අපිට හරියට define කරගන්න බෑ num length එක කොච්චර දුරකට යනවද කියලා. එතනත් ප්‍රශ්නයක් තියෙනවා මට නම්. sorry. මෙතන අපිට ලියන්න තියෙන්නේ. ඒකට number එක length එක අපිට දීලා හරි මොනවා හරි කරන්න පුළුවන් ඇති. එම length එක අනුව ඒක i වලට අඩුද කියලා බලලා වෙලා ඊට පස්සේදී sum එක සමානයි sum එක බිඳුවනේ කොහමද දැන් තියෙන්නේ බිඳුවට එකතු කරගන්නවා මෙතන නම් වල i value එක. එහෙම එකතු කරගෙන මෙහෙම මේක මේ යන එක තමයි වෙන්නේ. ඊට පස්සේ තියෙනවා briefly explain verbatim stream C# appropriate example. verbatim stream එක කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. verbatim stream කියලා කියන්නේ C# allow special characters and line breaks. verbatim stream can create by prefix මෙන්න මේ symbol එකකින් අපිට verbatim stream පටන් ගන්න පුළුවන් before double quotes ඇතුලේ ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේක දාලි වෙලා මෙන්න double quotes ඇතුලේ ලියන්න පුළුවන්. මේ ඕන එකක් හරි. ඒ කියන්නේ double quotes දාලි වෙලා ලියන ඕන එකක්. ඒකද දැන් මේක ඇතුලේ මේ Gmail එකක් නෙලෙයි තියෙන්නේ. මේ ඇට් ලකුණක් වදින. මෙතන verbatim string එකක් නෙවෙයි තියෙන්නේ. හැබැයි මෙතන verbatim string එකකින් පටන් අරගෙන තියෙන්නේ. verbatim string එක ඉවරයි කියලා කියන්නේ අපි මේ උඩුකම දෙකකින් ඉවර කරනවා නම් අපි ඒකට කියනවා verbatim string එක ඉවරයි කියලා. ඊට පස්සේ දෙනවා briefly explain using command program given example different කියලා මන්ට type දෙකක් කියලා දුන්නා. අපි 23 තිබ්බා. single line commentary තියෙනවා. ඊට පස්සේ multi line commentary. මේ දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා given for best practice name variables අපි assign කරාදී මොනවද කරන්න ඕනේ මේ best practice කියලා ගන්න අපිට යන්න පුළුවන් start variable simple letters වලින් පටන් ගන්න පුළුවන් ඒ වගේම තමයි using meaningful names පාවිච්චි කරන්න ඕනේ ඒ වගේම තමයි space අපිට use කරන්න බෑ ඒ වගේම තමයි අපිට පාවිච්චි කරන්න බෑ language එක ඇතුලේ තියෙන keywords උදාහරණයක් විදිහට function int එක string එක ඒ වගේ මේ අපි portly අද පාවිච්චි කරන ප්‍රධාන වචන තියෙන දැන් මේ for කියන වචනේ අපිට variable එකක් විදිහට ගන්න බෑ. ඒ වගේ දේවල්. ඊට පස්සේ මේකේ example එකේ මේ මෙන්න මේකේ මොනවද මේ output එන්න ඕනේ කියලා අහන්නේ. x සමාන කරගෙන තියෙන බිඳුවට මෙතන තියෙන්නේ මේ x සමාන බිඳුවයි x සමාන බිඳුවයි ඊට පස්සේදී bool b සමානයි x අඩු කිරීම 5 කියලා තියෙන්නේ. මේක නම් මොකක්ද කියන්නේ මම දන්නෙත් නෑ බලමු මේක කරලා. මෙතන තියෙන්නේ මෙතන අහනවා x වර්ගය ඒ කියන්නේ බිඳුව නේ මෙතන තියෙන්නේ. බිඳුව 5ට වඩා පොඩි දහනවා නේ 5ට වඩා විශාලද බිඳුව කියන. මේක yes වෙනවනේ. yes වෙනවනේ. ඊට පස්සේ if මෙතන ප්‍රශ්නයක් අහනවා false ද කියලා. if false ද කියලා අහනවා. if false ද කියලා හුවට පස්සේදී මෙතන කන්ඩිෂන් එක true ද false ද කියලා කියන්න මෙන්න මෙතන කන්ඩිෂන් එක මෙතන දැන් බිඳුව තියෙන්නේ. කන්ඩිෂන් එක true ද false ද
මෙතන බිඳුවට වඩා පහ විශාල ඇලුව. එතකොට වැරදිනේ මේක ෆෝස් වෙනවා. ඒක ෆෝස් වුණාට පස්සේදී මෙන්න මෙතන if condition එක ඇතුලේ not gate එකක් තියෙන්නේ. not gate එකක් කියන්නේ මේක අනිවාර්යයෙන්ම true වෙනවා. true වුණාට පස්සේදී මේක ඇතුළට එනවා. ආවට පස්සේදී b කියලා කියන්නේ false. ඒක නිසා false කියලා පෙන්නනවා. ඊට පස්සේ ඒක තේරුණානේ. මේකේ තියෙන්නේ චා කියලා කියන්නේ මේ characters කියන එක. ඒකේ අපිට ඕනම characters එකක් දාන්න පුළුවන්. දැන් මේක ගත්තට පස්සේදී මේ අපිට array එකක් තියලා තියෙන්නේ. මේ array එක ගත්තට පස්සේ array එකේ බිඳුව 1 2 බිඳුව 1 2 කියන මේ values ටිකක් තියෙන්නේ මේක ඇතුලේ. මේකේ පළවෙනි ටික කරනවා for int එකේ i සමාන කරගෙන තියෙන එකට. ඊට පස්සේදී sorry i සමාන 1යි. ඊට පස්සේදී letter එකේ length එක. letter එකේ length එක ගත්තට පස්සේ 1.1 2. length එක 2යිනේ. ඒකට බලනවා එකට වඩා 2 කුඩාද කියලා. ඔව්නේ. ඒ නිසා මෙතන right letter i. ඒකට i value එක දැන් ඇවිල්ලා 1යිනේ. 1යි කියන්නේ b. දැන් b print වෙනවා. b print වෙලා ලොකු ස්පේස් එකක් අදිනවා. දැන් මේ වැදිලා තියෙන මේ ස්පේස් එක. මොකද හේතුව මෙතන ටැබ් එකක් තියෙන නිසා අපි වචන ටිකක් පාවිච්චි කරා t. මෙහෙම බෑක්ස්ලෑෂ් එකක් තියෙනවා නම් t. මේකට අපි කියනවා මේ ස්පේස් එකක් වදින්න තමයි t තියෙන්නේ. මෙහෙම තියෙනවා නම් අපි කියනවා new line එකකට යනවා කියලා. එහෙම තියෙනවා නම් new line එකට යනවා කියලා කියනවා. t එකකින් tab ස්පේස් එකක් වදිනවා n එකකින් වෙනවා new line එකට යනවා. තව වචන එකක් තිබ්බා මම ඒකත් මතක් කරගන්නවා. මම ඒකේ ෆොටෝ එකක් දාන්නම්. ඒක බලලා අයිඩියා එකක් ගන්න. මම දැන් ඒ ටික කියන්නේ නැහැ. මේ ඒක බලලා මේ කරගන්න. පොඩක් බලා ගන්න. ඊම කියලා කියන්නේ නැහැ. ඉතින් ආපුත් බලා ගන්න. මේ ඊට පස්සේ තියෙනවා මේක හරිනේ. මම උඩ එක මේක කියලා ඉවර කරානේ. ඊට පස්සේදී මේ i 2 වෙනවා. 2 වුණාට පස්සේදී i 2නේ. length එක 3යිනේ. මේකේ 1 2 3යිනේ length එක. ඊට පස්සේදී මේකේ මේ i 2 වෙනවනේ. i 2 ඊට පස්සේ i 2 මෙතන බලනවා letters length එක 2යිද කියලා. ඊට පස්සේ value වට පස්සේදී දෙකට අදාළ මේ value එක c. ඊට පස්සේ උඩට ඇවිල්ලා බලනවා 3ට වඩා 3 අඩුයිද කියලා. ඉතින් 3ට වඩා 3 අඩු නිසා වෙන්නේ නැහැ එතනින් එහාට. ඊට පස්සේ මෙතන integer එකක් සමාන කරලා තියෙනවා 10ට. ඊට පස්සේ while loop එකෙන් බලන මෙන්න මේ 10 අඩුද බලන 5ට වඩා. 5 විශාලද බලන 10ට වඩා. ඔව්නේ. වෙන නිසා මෙතනදි වෙනවා 10න් එකක් අඩු වෙනවා. මෙතන මේ මයිනස් මයිනස් තියෙන්නේ අඩු වෙනවා. අපි ප්ලස් ප්ලස් කියලා කියන්නේ මේ ප්ලස් ප්ලස් i කියලා කියන්නේ මොකක්ද එකතු කරගන්නවා කියන එක. එකතු කරලා වෙලම print කරනවා කියන එක. දැන් මේ ප්ලස් ප්ලස් නේ තියෙන්නේ. දැන් මෙහෙම තියෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම. කොහොම තියෙනවා නම් පෙන්වන්නේ ඊළඟ වටේ ඉඳන් තමයි ඔක පෙන්වන්න ගන්න. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන තියෙන එහෙම එක. මේ තියෙන්නේ මේකෙදි කරන්නේ දැන් මේකෙදි පළවෙනි වටේදී අපි මේ වැඩි කරගන්න නැහැ නේ 1 2කට. ඊළඟ වටේදී මේක 2 වෙන්නේ. ඒ නිසා මේකෙදිත් ඒක තමයි වෙන්නේ. මේකෙදි වෙන්නේ ඉස්සෙල්ලා අඩු කරගන්නවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා අඩු කරගන්න ශ්‍රේණිකව අඩු කරගන්නවා. අඩු කරගෙන ඉවෙලා දැන් 10 අඩු කරගෙන ඉවෙලා මෙතනින් 10 අඩු කරගන්නවා. ඊට පස්සේ මෙතෙන්දී 9යි. ආයෙ උඩට යනවා. උඩට ගියාට පස්සේ මෙතන තියෙන දැන් කීයද 9. 9 5ට වඩා මේ විශාලද බලන්න බැලුවට පස්සේ ඔව්. ඊට පස්සේ කෙලින්ම 8 කියලා print කරනවා. ඊට පස්සේ ආයෙමත් මෙතනින් ආවට පස්සේ 8 බලනවා. 8 බැලුවට පස්සේ ආයෙමත් 7 වෙනවා. ඊට පස්සේ 7 බැලුවට පස්සේ ආයෙම
7න් අඩු ගන්නවා 6. ඊට පස්සේ ආයෙමත් ආවට පස්සේ මෙතෙන්ට අ, මෙතන 6නේ තියෙන්නේ. දැන් මෙතන 6 චෙක් වුණාට පස්සේ කෙලින්ම මෙතන 5 වෙනවනේ. හරි මේක 6ක් කෙලින්ම මෙතෙන්ට වෙලිලා මේ අඩු වෙනවා 6න් එකක් අඩු වුණාට පස්සේ 5යි. ඊට පස්සේ මෙතන 5 પ્રિન્ટ වෙනවා. 5 પ્રિન્ટ වුණ ගමන් මෙතෙන්ට ආවට ගමන් 5 5ට වඩා අඩුද කියලා බලන්න. 5 5ට වඩා අඩු නැහැ. මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් එහාට වැඩ කරන්නේ නැති වෙනවා. ඒක තේරෙනවද? හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක මේ ඉන්ට අපිට සමාන කරලා තියෙනවා i වලට ඉස්සෙල්ලාම do එක වෙනවා මේ මොකුත් මෙතන කන්ඩිෂන් නැහැ නැත්නම් මේක කෙලින්ම වෙලා right line i plus i කියලා වෙනවා. එතකොට i plus i කියලා කියන්නේ කෙලින්ම දෙක print වෙනවා. ඊට පස්සේ මෙතන check කරනවා දෙකට වඩා හතරට වඩා දෙක අඩුද කියලා. ඔව් හතරට වඩා දෙක අඩු නිසා මෙතෙන්ට උඩට එනවා. උඩට ආවට පස්සේදී මෙතන ඊට පස්සේ වෙනවා ඇතුළට ඇවිල්ලා වැඩි කරගන්නවා 3ට. ඊට පස්සේ මෙතන දැන් i වලගේ 3යි 3 බලනවා 4ට වඩා අඩුද කියලා. ඊට පස්සේ 4ට වඩා අඩු නිසා මෙතෙන්ට එනවා. ඇවිල්ලා කන්සෝල් මෙතන 4 වෙනවා. 4 වුණාට පස්සේදී මෙතනින් මේක කරලි වෙලා වයිල් එකකින් චෙක් කරලා බලන්න 4ට 4 වඩා කොබාද කියලා නෑ. 4 මෙන්න මේ ටික print වෙලා 4 වෙනවා. මෙච්චරයි වෙන්නේ. ඒකත් තේරෙනවා. අරක තේරෙනවා නම් ඔයගොල්ලෝ තේරෙනවා. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නෙට තියෙන්නේ මේකේ කියනවා අපිට කියනවා briefly explain about the purpose of the language translator given last two example අපිට briefly explain කරන්න ඕන purpose එක language translator softwares වල අපි language translators දෙකක් පාවිච්චි කරනවා interpreter ඊට පස්සේදී compiler කියන එක දැන් මේ අපි කතා කරන මේ C# ඇතුලේ තියෙන compiler. ඒතර අපිට මේකේ purpose එක තමයි අපි ලියන අපි මිනිස්සුන්ට කියවන්න පුළුවන් විදිහ අපි කෝඩ් එකක් නම් අපි ලියන්නේ. ඒක පරිගණකයට තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි ලියන මේ programming language එක පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියන එක තමයි මේ අපි language translate එකකින් භාවිතා කරන්නේ. කියන්නේ අපි ලියන කෝඩ් එක machine code එකට convert කරන්න තමයි පාවිච්චි කරන්නේ. මේ මෙතන තියෙනවා මේ given latest to example කියලා. ඒකෙදී අපිට පුළුවන් මේ language translator softwares දෙකකට interpreter සහ මේ compiler පාවිච්චි කරලා මේවා ගන්නවා. ඒක මේ කොටස් දෙකයි. compiler interpreter. compiler ගත්තට පස්සේ සම්පූර්ණ code එකම එකම time එකදී මේ compile execute කරන්නේ. අරක ගත්තට පස්සේ line by line මේ execute කරනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා given method graphic object used to drawing shape අපි අර ගිය පාර ටේප් එකේ තිබ්බ draw line draw arc ඊට පස්සේ draw close curve ඊට පස්සේ draw polygon ඊට පස්සේ draw rectangle draw ellipse කියලා තියෙනවා. ඔන්න ඔය ටික අපිට graphic objects විදියට ලියන්න පුළුවන්. ඊට පස්සේ data set එකක් කියන්නේ මොකද්ද කියලා තියෙනවා. data set එක ගිය පාරත් අහලා තිබ්බ 22 අපි කරානේ 23 කරානේ 23 ටේප් එකේ තිබ්බා. Data set එකක් කියලා කියන්නේ represent the data table structure with rows and columns. It's local copy of your database which exit local system. It make application execute fast and reliable. Data set contain collect of the data table. Data set එකක් කියලා කියන්නේ contain collection of the data tables. It will be found namespace. System data. එටික චුට්ටක් බලා ගන්න. ඊට පස්සේ මම පේපර් එකේ මේ කෝඩ් එකත් එක්ක එක්ස්ප්ලেইন කරන්න බලන්න මට මතක් වෙන නිසා ටික. ඊට පස්සේ තියෙනවා write the C# program draw to blue and red lines in parallel thickness. මේකදී අපිට ලියන්න පුළුවන් ලියනවා graphic නමක් දාන්න ඕනේ pen කියලා. pen ඊට පස්සේදී අපි කියනවා new මතක විදිය මම ලියන්න මතක විදිය නේ දැන් පොත බලන්න වෙනවා තියෙන්නේ. යාඩියක්ද
ග්‍රැෆික් ඊට පස්සේදී අපි දානවා ක්‍රියේට් ග්‍රැෆික් කියලා. ක්‍රියේට් ග්‍රැෆික් ඉන්ටර්ප්‍රිටර්ස් වලට එක්සැම්පල් තමයි JavaScript එක. Python එක මේ JavaScript වලට එක්සැම්පල්. Python එක නම් JavaScript කියලා මතක නැහැ. මට මතක විදිහට ඒක තමයි. JavaScript තමයි ඉන්ටර්ප්‍රිටර්. ඊට පස්සේදී මේ විදිහට create graphic කියලා දාලා මේම කමා දෙකක් දානවා. හරි. ඊට පස්සේදී අපි දානවා මෙන්න මෙතනට අපි දැන් කියන්න ඕනේ අපි අර pen එක. sorry මේකේ නමක් තියෙනවා pen කියලා. මම මෙතන දාපු එක වැරදි pen කියලා. මම මේක දානවා surface කියලා. surface දැන් මම මෙතෙන්ට pen කියලා දාලා මම එතන දානවා pen එක D කියලා දාන්න. සමානයි new pen කියලා දානවා. new pen අපිට මෙතන කියලා දෙනවා thickness එක දෙකක් වෙන්න ඕනේ කියලා. මම කමාවක් මෙහෙම දාලා අපි color එක මේක දාමු අපිට අඳින්න කී තියෙන පළවෙනි එක blue වලින්. color dot blue කියලා දාමු. color dot blue color dot blue ඊට පස්සේ තමයි thickness එක දාන්න කමාවක් දාලා 2යි කියලා. ඊට පස්සේ ඔන්න දාන්නවා. දාලි වෙලා අපි දැන් අපිට lines දෙකක් නේ අඳින්න කියන්නේ. row අපි කියනවා මේ surface එක මෙතන උඩ තියෙන surface එකෙන් surface dot row line එක අඳින්න කියන්නේ. row line ඊට පස්සේ මෙතන තියෙන pen එක පාවිච්චි කරන්න කියලා කියනවා d කමාද dot ද කියලා මතක නෑ මට හරියට d dot වෙන්න ඕනේ මම මේක අන්තිමේ GPT හරි මෙතන අපේ answer sheet එක හරි බලන්න d දාලි වෙලා ඊට පස්සේ මේ වගේ x values අපි add කරන්න ඕනේ x1 value එක y1 value එක x2 value එක y2 value එක අන්න විදිහට අපි add කරගන්න ඕනේ දැන් මේකෙන් අපි විදිහට D එකක් ලියාගත්තා. දැන් මෙතන lines දෙකක් තියෙන නිසා මෙතන දැන් lines දෙකක් තියෙන නිසා මෙතන lines දෙකක් දැන් line එකයිනේ තියෙන්නේ. මම තව line එකක් හදා ගන්නවා pen red කියලා. pen red ready කියලා දාන්න. pen ready කියලා දාලා නිකන් දාන්න මේ නමක් දැම්මේ pen මම මෙතන color එක දානවා. color dot red කියලා දාන්න. red කියලා දාලා මේකේ thickness එක දෙකක් වගේ දාන්න. දෙකක් තමයි අපිට දාන්න කියලා තියෙන්නේ. ඊට පස්සේදී මේ උඩගත්තු surface එකම use කරන්න කියනවා. එතකොට මම කියන්නේ surface dot draw line D නෙමෙයි මෙතෙන්ට ගන්න අපි ready කියන එක. මොකද අපි එතන වෙන pen එකක් පාවිච්චි කරන්නේ. ready x1 value එක x2 value එක y1 value එක x2 value එක I y2 value එක. ඔය විදිහට තියෙන්නේ. හරිනේ. ඔය විදිහට තමයි ඔක ගන්න. ඊට පස්සේ අපි කියන්න ඕනේ හරි ඔච්චරයි තියෙන්නේ. දැන් අපිට මෙතන කියපු විදිහට අපි කෝඩ් එක හදාගෙන තියෙන්නේ. දැන් මෙතන කියන්නේ අපිට කියනවා blue and red colors වලින් line එකක් parallel lines දෙකක් හදන්න කියලා කියන්නේ. එතකොට මේ ඔයාලට මෙතන තියෙන කෝඩ් එක තේරෙනවද මේ මොකක්ද කියන්නේ කියලා? සමානේ ඔයාලට මෙතනනේ. හරි හරි.
නෑ. දැන් මේක දුන්න ගමන් ඔයා කරන්න ඕනේ ඔයා බොක්ස් එකක් ඇඳගන්න. හරි. බොක්ස් එකක් ඇඳගෙන දැන් මේක කියන්නේ පැරලල්නේ. පැරලල් කියන්නේ සමාන්තරවනේ. සමාන්තරව තමයි මේකේ මේ අපිට ලයින්ස් දෙකක් ඕනේ. හරි. මෙන්න මේ විදිහට එකක් ඕනේ කියනවා බ්ලූ වලින් මොන විදිහට අනිත් එක ඕනේ කියනවා රෙඩ් වලින්. ඔන්න ඔය විදිහට සමාන්තරව ලයින්ස් දෙකක් ඉල්ලන්නේ. මේක ඊට පස්සේ අපි කරන්න ඕනේ x value y value මාක් කරගන්න ඕනේ. හරි. x value y value මාක් කරගන්න ඕනේ. මම මෙතන උදාහරණයකට මම පෙන් එකක් ගන්නම්කෝ. මෙතන උදාහරණයට බිඳුව කියලා හිතන්න. මෙතන ගත්තට පස්සේ මේ ලයින් එක y ලයින් එක මේ ලයින් එක x ලයින් එක. එතන මෙතන y value එක x value එක බිඳුවයි. උදාහරණයක් විදිහට මම කියනවා මෙතන 10 මෙතන 20 කියලා. එතකොට මේකේ ඔතන 20 එතකොට මෙතනත් අනිවාර්යෙන් 10 20 වෙන්න එපා. එතරම් 10 10 20 මෙතන. ඊට පස්සේදී දැන් x value එක ගත්තට පස්සේදී x value එකේ පටන් ගන්න මෙතන ඉන්නේ. ඒතර x value එකේ බිඳුව මෙතන. මෙතනත් x value එකේ බිඳුව මෙතන. මෙතන x value එක සාමාන්‍යයෙන් 100ක විතර තියෙනවා කියලා හිතනවා. එහෙනම් x value එක මෙතන 100. මෙතනත් 100. දැන් මෙතන y1 මෙතන x1 මේක x2 මේක y2 ඊට පස්සේ මෙතන ඇවිල්ලා රෙඩ් ලයින් එකෙත් ඕකම තියෙනවනේ. මෙතන ඇවිල්ලා y1 මේක x1 මේක ඇවිල්ලා x2 මේක y2 හරිනේ. දැන් ඔහොම කරගත්තට පස්සේ ලේසි. දැන් මෙතෙන්ට අපි හැමතිස්සෙම assign කරගන්නවා x1 value එක ඒ කියන්නේ බිඳුවයි. ඊට පස්සේ x2 value එක මෙතන තියෙනවා 100යි. x බිඳුවයි මෙතන x2 එක 100යි. ඊට පස්සේ මෙතන y1 එක 10යි y2 එක 10යි. දෙකම 10 තියෙන්නේ. y value දෙක 10 කියන්නේ මේ විදිහට සමාන්තරව blue line එකක් අඳිනවා. තේරුණාද ඒක? හැමතිස්සෙම කොටුවක් හරි මොකක් හරි ලේසිය දිහා දාගෙන x1 y1 value ටික ලියාගෙන ඉවරලා ඒකට assign කරගන්න. එළම ඊට පස්සේ ඊළඟ එකට එමු. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පළවෙනි එකේ තියෙනවා state the purpose of the following property file dialog. මම ඊක අන්ස්ට්‍රීට් එකක් ගන්නවා. මෙතන දීලා තියෙන මේ මෙතන පාවිච්චි කරලා තියෙන වෙන විදියකට අපි ලියුව විදියත් හරි. හරි. මෙතන අර අපි මේ උඩ ෆන්ක්ෂන්ස් වලදී ලියපු එකම තමයි මෙතනත් මේ දාලා ලියලා තියෙන්නේ. කොහොමුණත් ඒක හරි. State the purpose of the following file dialog box. File name එක පාවිච්චි කරනවා gets or set string contain the file name and set the file dialog box. filters වලින් check කරගන්නවා අපි මේ මොන data types එකද open කරන්න කියලා. එහෙම නැත්නම් මොන file type එකද open කරන්න කියන එක filters වලින් වෙනවා. initial directory එකකින් වෙන්නේ get or set the initial directory display by file dialog box. ඊට පස්සේ filter index වලින් වෙනවා get or set the index filter current select the file dialogs box. එකකින් filter index එකකින් ඒක වෙනවා. මම ඒක පෙන්නන්නම්. මෙතන එක නැතුව ඇති මේ graphic මේ එකක්ම තියෙන්නේ. මෙතන මේ කියලා තියෙන්නේ property file dialog box වල තියෙන properties ටිකක්. ඒවයින් වෙන්නේ මොනවද කියලා තමයි අහලා තියෙන්නේ. මම ඒක 2000 අපි ඊයේ කතා කරානේ 2000 මේකේ තිබ්බේ මම හිතන්නේ අන්තිම එක මෙහෙම එකක්. මේ ප්‍රශ්නේ තිබුණු එක තමයි අහලා තියෙන්නේ.
මෙතන අහලා තියෙනවා මේ ෆයිල් ඩයලොග් බොක්ස් එකෙන් මොකක්ද වෙන්නේ කියලා. මේකේ දැන් ප්‍රශ්නයක මෙතන තියෙන්නේ ෆයිල් නේම්. මෙතන ෆයිල් නේම් එක තියෙන්නේ කොතනද? මේ තියෙන මේ තියෙන්නේ ෆයිල් නේම් එක. මේ ෆයිල් නේම් එකේ මොකක්ද වෙන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. දැන් ෆයිල් නේම් එකේ මොකක්ද වෙන්නේ කියලා තියෙන තැන කියලා තියෙනවා gets or set string contain the file name select the file dialog box. ඊට පස්සේ ෆිල්ටර්ස් වලින් මොකක්ද වෙන්නේ කියලා තියෙනවා. දැන් මේ කෝඩ් එකේ ෆිල්ටර්ස් මෙතන තියෙනවා. මේ ඉතින් ෆිල්ටර්ස් මේකෙන් වෙන්නේ txt files විතරක් ඕපන් කරගන්න කියන එක. මෙතන දැන් දාලා තිබ්බනම් PDF files එහෙම දාලා තිබ්බනම් PDF extensions එක්කම මෙතන ෆිල්ටර්ස් වෙන්නේ PDF files විතරයි. ඒ කියන්නේ ෆෝල්ඩර් එක ඇතුළේ PDF files විතරයි වෙන්නේ. ඊට පස්සේ initial directories get or set initial directory display file dialog box. ඒ කියන්නේ මෙතන මේ දීලා තියෙන URL එකට අදාළ ටික විතරයි පෙන්නන්නේ. ඊට පස්සේදී filter index gets or set index filter currently select කියලා දෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ෆයිල් එකක් ඇතුළට ගිහිල්ලා මේ ෆයිල්ස් තුනක් විතර සිලෙක්ට් කරාට පස්සේදී මෙතන ෆයිල් ඉන්ඩෙක්ස් එක පෙන්නනවා 5ක් කියලා. අන්න ඒක තමයි මෙන්න මේ ෆයිල් ඉන්ඩෙක්ස් වලින් කරන්නේ. හතර කියනවා write the for file reading and writing method used to programming language. අපි for file reading method ගැන කිව්වා. එකක් තමයි read all text, read all lines, read all bytes, write all text. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේදී following this example for outline and given table කියලා දෙනවා. මේ table එක ගන්න මෙන්න මේක ලියන්න කියලා තියෙනවා. දැන් මේක ගත්තට පස්සේදී අපි ටේබල් එකක් ගත්තට පස්සේදී ඉස්සෙල්ලාම අපි ටේබල් එකට ක්‍රියේට් කරගන්න ටේබල් මේ ඉස්සෙල්ලාම ටේබල් එක ක්‍රියේට් කරගන්න. මෙතනදී වෙන්නේ ඉතින් ටේබල් එක ක්‍රියේට් කරගන්න එක. ඒ නිසා අපි දානවා data table student details තමයි ඒ අදාළ ටේබල් එකේ නම. ඊට පස්සේ student details සමානයි new table data table එක ක්‍රියේට් කරන්න student details කියලා. ඊට පස්සේ ඊළඟ එකේ කියනවා data column එකක්. අපි දැන් මේ විදිහට columns හදා ගන්න ඕනේ. අන්නේ columns ඊළඟට හදා ගන්න ඕනේ. create column එක. ඊපස්සේ data columns අපි ඒකට දාන්න ඕනේ ID එකක් SDT ID new data columns කියලා දා ගන්නවා. new data columns student ID එක විදිහට ඒ column එකේ ID එකක් නමත් ඊට පස්සේ data type of කියලා වෙලා in32 කියලා දානවා. මොකද මේක ඇතුලේ IDs වැටෙන නිසා 1 2 3 කියන වගේ IDs වැටෙන්නේ. ඊට පස්සේදී ඒකෙන් පස්සේ අපි කියන මේ student details කියන ඒ කියන්නේ මෙන්න මෙතනද හදාගත්ත student details කියන එකට මෙන්න මේ column එක add කරගන්න student ID කියන නමයි කියලා කියනවා. ඊට පස්සේ තව column එකක් add කරනවා data column student name new data column ඒකට නමක් දුන්නා data type of the string ඊට පස්සේ student details column add std name එහෙම කියලා දාලා ආයෙමත් අපි කියනවා data column එකක් add කරගන්න gender එකට ඒකේ අලුත් column එකක් තමයි හදන්නේ gender data type එකේ string ඊට පස්සේ ආයෙමත් කියනවා student details කියන table එකේ column එකක් add කරගන්න std කියලා මෙන්න මෙතන assign කරපු එක ඊට පස්සේ අපි data add කරගන්නවා data add කරගන්න student details එකේ row එකක් add කරගන්න මෙන්න මේ කියන value වලින් අපි string values මෙතනින් කිව්වා නම් string values තමයි මේ දාන්නේ කියලා අපි මේ double comma ඇතුලේ දානවා එහෙම නැත්නම් අපි නිකන් දානවා ඊට පස්සේ ඔය ඔක්කොම දාලා වෙලා අපි කියනවා data set එකක් create කරන්න data set තමයි මම දාගන්නවා new data set කියලා කියනවා ඊට පස්සේ අපි මෙතනදි කරනවා data set dot data tables add student details කියලා තියෙනවා ඊට පස්සේ මෙතනදි කරනවා අර data grid එක. ඒ කියන්නේ මේකේ specific නම අරගෙන ඒක dot එකක් තියලා මේ data source සමානයි student details කියන මෙන්න මේක අරගෙන මේක කරනවා. ඊට පස්සේදී විදිහට තමයි link කරන්නේ. table එක තේරෙනවා.
ඉස්සෙල්ලාම data tables ඊට පස්සේ student details set කරගන්න ඕනි row වලට columns වලට column වලින් පස්සේ row set කරනවා ඊට පස්සේ data set එක create කරගන්නවා ඊට පස්සේ data set එක student details එකට එක්ක table එකට add කරගන්නවා data set එක. ඒ කියන්නේ මේ මෙතන මෙතන data set එක create කරගන්න ඊට පස්සේ table එකේ data set එකයි එකතු කරගන්නවා ඊට පස්සේදී ඒ අදාළ data grid එක මේක ඇතුලේ පෙන්නනවා. මේක චුට්ටක් බලා ගන්න. මේකයි ඊට පස්සේ අපි 23 කතා කරා මෙන්න මේ ෆයිල් ඩයලොග් එක මෙන්න මේකත් එනවා. අනිවාර්යෙන් ওই දෙකෙන් එකක් තමයි එන්න තියෙන්නේ. ආයි ඊළඟට කොහොමද මෙතන තියෙන මේ graphic එක එනවා. දැන් තිබ්බනේ graphic එක. මෙතන නෑ. ඔය තුන අනිවාර්යෙන් එනවා. ඊට බලා ගන්න. අනිත් පේපරේ මොකද්ද කරන්න? දැන් කරනවා තවත් චුට්ටකින් කරනවා. දැන් උදේ නිසා මේ තව චුට්ටකින් පාඩම් කරලා සමනවා යන්නේ 11ට විතරනේ. මේ